සුබ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම සාරා කිචන් SL YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ ලොකු පොඩි හැමෝම කැමති රසම රස කෑමක්. මේ තමයි අපි හැමෝම දන්න ඥාන කතා. ඥාන කතා හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද කියලා අපි බලමු. එක බිත්තරයක්, බටර් ග්‍රෑම් 50ක්, පාන් පිටි ග්‍රෑම් 225ක්, සීනි ග්‍රෑම් 125ක්, වැනිලා, බේකින් සෝඩා, ඒ වගේම අපිට තව සීනි ටිකක් අවශ්‍ය වෙනවා. මුලින්ම මම බටර් ග්‍රෑම් 50 දාගන්නවා. ඔයාලා බටර් ගන්නකොට කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕන. ඒ වගේම ෆ්‍රිජ් එකෙන් ගන්නව නම් විනාඩි 20ක් විතර එළියේ තියලා තමයි ගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි බටර් ටික තියෙන්න ඕන. දැන් මම බටර් ටික හොඳින් බීට් කරගන්නවා. විනාඩියක් විතර මම බටර් ටික බීට් කරගන්නවා. බීට් කරලා මේ විදිහට හැන්දකින් එකතු කරනවා. දැන් මම සීනි එකතු කරනවා. සීනි එකතු කරනකොට එකපාර එකතු කරන්නේ නැහැ. ටිකෙන් ටික තමයි සීනි එකතු කරන්නේ. බටර් සහ සීනි හොඳින් මිශ්‍ර වෙනකන් මේ ටික හොඳින් බීට් කරන්න ඕන. ඔයාලට මේකට බීටර් එකක් නැත්නම් හැන්දකින් හරි විස්ක් එකකින් හරි මේ ටික කවලම් කරන්න පුළුවන්. එතකොට සීනි ඔයාලා ග්‍රයින්ඩ් කරලා තමයි ගන්න ඕනේ. බටර් සහ සීනි හොඳින් කවලම් වුණාට පස්සේ මම මේකට බිත්තරයක් දාලා හොඳින් විනාඩියක් දෙකක් වගේ බීට් කරගන්නවා. මේ වෙලාවේ සීනි ටිකත් හොඳට දිය වෙලා තියෙන්නේ. දැන් වැනිලා තේ හැන්දක් දාලා ආපහු සැරයක් බීට් කරන්න. දැන් මේ මිශ්‍රණය හොඳින් බීට් වෙලා තියෙන්නේ. මම පාන් පිටි ග්‍රෑම් 225ට බේකින් පවුඩර් තේ හැඳි එකමාරක් දාලා හොඳින් හලා ගත්තා. ඊට පස්සේ පාන් පිටි ටික ටිකෙන් ටික එකතු කරලා මේ විදියට හැන්දකින් කවලම් කරගන්න ඕන. පාන් පිටි එකතු කරනකොට අපි එක සැරේ එකතු කරන්නේ නැහැ. ටිකෙන් ටික තමයි එකතු කරන්නේ. පාන් පිටි එකතු කරලා ඉවරුණාට පස්සේ අතින් තමයි මේ ඩෝ එක අපි අනා ගන්න ඕන. මේ ඩෝ එක තද ගතියට આવොත් ඔයාලට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් හරි වතුර හරි දාලා මේ ඩෝ එක නැවත අනා ගන්න. අතේ නොඇලෙන පරිදි තමයි මේ ඩෝ එක මම අනාගන්නේ. ඒ වගේම සෙල්සියස් අංශක 180ට oven එක විනාඩි 10ක් මම ප්‍රීහීට් වෙන්න තියාගන්නවා. මම දැන් බේකින් ට්‍රේ එකට මේ වගේ පාර්ච්මන්ට් පේපර් එකක් දාගත්තා. ඊට පස්සේ Tamanට අවශ්‍ය පරිදි මේ වගේ කුඩා කොටස් කඩාගෙන බෝලයක් විදියට හදලා අල්ලේ තියලා මේ විදියට තද කරන්න ඕන. අතේ ඇලෙන්නේ නැති නිසා මේ මිශ්‍රණය හරිම ලේසි මේ විදියට හදාගන්න. ඔයාලට ඥාන කතා හදද්දි පොඩ්ඩක්වත් බය වෙන්න අවශ්‍ය නැහැ. ගන්න අමුද්‍රව්‍යවල ප්‍රමාණ මේ විදියටම ගත්තාම වැරදෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට බටර් වෙනුවට මාගරින් උනත් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ප්‍රමාණයක් හදා ගන්න ඕන නම් මෙම අමුද්‍රව්‍යවල ප්‍රමාණය තව ටිකක් වැඩි කරලා ඔයාලට හදා ගන්න පුළුවන්. මම මේ ඩෝ එකෙන් ඥාන කතා 11ක් හදාගත්තා. දැන් ඥාන කතා ටික මේ විදියට මම සීනි වල හොඳින් තවර ගන්නවා. හැම එකක්ම මේ විදියට හොඳින් සීනි වල තවර ගන්න ඕන. දැන් සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් වෙන්න තියපු oven එකේ විනාඩි 25ක් මම මේ ටික බේක් කරගන්නවා. මේ තියෙන්නේ මම බේක් කරගත්තට පස්සේ ඥාන කතා ටික. ඇත්තටම මේ වෙලාවේ පුදුම සුවඳක් තියෙන්නේ. ඒ වගේම ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න ඕන. කඩේව වගේම රසයි. ඔයාලත් හවස් තේ බොන වෙලාවට මේ වගේ රස කෑම හදන්න try කරන්න. මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ගිහින් එන්නම්. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.